අදත් යාළුවෙක් ගිල්ලීමක් ඉටු කරන්න යන්නේ. එයා ඉල්ලලා තියෙනවා මේ ප්‍රියංක රම්මණ්ඩලගේ මේ කැසට් එකේ සින්දු කීපයක් මේ කැසට් එකට කොපි කරලා දෙන්න කියලා. එයා මේක කරන්න try කරන නමුත් ඒක හරි ගිහිල්ලා නැහැ. මොකද මේක type 2 chromium කැසට් එකක්. මේ කැසට් හැම රෙකෝඩර් එකෙම රෙකෝඩ් කරන්න බෑ. රෙකෝඩ් වෙනවා නමුත් පරණ ඒවා මැකෙන්නේ නැහැ. එක උඩ එක වදින්නේ. මම මේකට පාවිච්චි කරනවා මේ කැසට් එකෙන් කොපි කරන්නේ නැහැ. මම කොරෝනා කාලේ මේ කැසට් එක ඔක්කොම බෑකප් කරගත්තා වේව් ෆයිල් විදියට. මම මේ ෆයිල් එකකින් තමයි කොපි කරන්න යන්නේ. මුලින්ම කම්පියුටර් එකේ ඔඩියෝ අවුට් එක කැසට් ඩෙක් එකේ ඉන්පුට් එකට සෙට් කරනවා. ඊළඟට කැසට් ඩෙක් එකේ අවුට් එක ඇම්ප්ලිෆයර් එකට සෙට් කරනවා. එහෙම කරාම ලේසියි. මොකද කැසට් එක ප්ලේ කරන්න පුළුවන්. කම්පියුටර් ඉන්පුට් එකත් අපිට අහන්න පුළුවන්. රෙකෝඩින් වෙද්දී කැසට් ඩෙක් එකෙන් අවුට් කරන්නේ කම්පියුටර් එකේ ඉන්පුට් එක. අපිට මේකේ රෙකෝඩින් ලෙවල් එක හදන්න වෙනවා. මේ රතු පාට සීමාවෙන් පෙන්වන්නේ මේ කැසට් එකේ රෙකෝඩ් කරන්න පුළුවන් උපරිම සීමාව. මෙතනින් එහා රෙකෝඩ් කරන්න බෑ. පැහැදිලි වෙන්න. දැන් ඊට වඩා යනවනේ. ඒ වගේම මේක ලෙවල් එක අඩු වුණොත් වොලියුම් අඩු වෙයි. එතකොට ස්මූ නොයිස් එකක් ගොඩක් එනවා. අපි ඔටෝමැටිකලි රෙකෝඩින් ලෙවල් එක හදන්න දෙමු. මේ ඩෙක් එකට තීරණය කරන්න දෙමු මේක. කන්ට්‍රෝල් එක ඔටෝ කරගිලා ඒක හදා ගන්නවා. ඊළඟට මේ බයස් කන්ට්‍රෝල් එක තියෙනවා. මම බයස් එක පොඩ්ඩක් අඩු කරනවා. මොකද මේක සෙට් එක පරණයි. අඩු කරාම හයිස් හොඳට වදිනවා ඒ පාට. තාම රෙකෝඩින් පටන් ගත්තේ නැහැ. හැබැයි මට නම් මේ ලෙවල් එක මදි වගේ. ඒක නිසා මම මැනුවලි පොඩ්ඩක් වැඩි කරගන්නවා. හරි අපි දැන් රෙකෝඩින් එක පටන් ගමු. ඊළඟට ඒක රිවයින්ඩ් කරලා හමු.
මේ ටේප්ස් අවුරුදු 20කට වඩා පරණ නිසා මැක්සිමම් ක්වොලිටි එක නම් ගන්න බෑ. ඒ වුණාට මම බලාපොරොත්තු වුණාට වඩා ක්වොලිටි එකක් ආවා.